සුබ උදෑසනක් වේවා සියලුම දෙනාටම. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ ජනාවාස විකාශනය සම්බන්ධව. ජනාවාස විකාශනය සම්බන්ධව කතා කරනකොට දැන් A-level විභාගයට ජනාවාස විකාශනය සම්බන්ධව විස්තර කරන්න කිය ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට දැන් මෙහෙදී අපි කතා කරන්නේ ජනාවාස විකාශනය සම්බන්ධව. දැන් මිනිසා ගත්තොත් මිනිසා හැම වෙලාවෙම කණ්ඩායමක් සමගන ජීවත් වෙන කැමති. ඒ කියන්නේ අපි දැන් මිනිස්සු ගත්ත මිනිස්සු තනි තනියෙන් ජීවත් වෙන කැමති නෑ. පවුල්ව කියන්නේ කණ්ඩායමක් සමාජයක් සමග ඒ කියන්නේ එක් රැස් වෙලා එහෙම සමාජයක් සමග වැඩ කරමින් තමයි මිනිසා ජීවත් වෙන්න කැමති. ඒ කියන්නේ මිනිසා ජීවත් වෙන කැමති සමූහයක් විදියට මෙන්න මේ මිනිසා සමූහයක් ලෙස ජීවත් වෙන්න කැමති වීමෙන් තමයි ඒ කැමති වීමේ ප්‍රතිඵලය ලෙස තමයි ජනාවාස නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ජනාවාස ආරම්භය ගැන දැන් අපි මෙහිදී කතා කරන්නේ ජනාවාස විකාශනය වීම සම්බන්ධව. ජනාවාස විකාශනය වීම සම්බන්ධව අවධානය යොමු කරද්දී ජනාවාස ආරම්භ වීම පිළිබඳව කතා කරන්න ඕක. ජනාවාස ආරම්භය පිළිබඳව කතා කරන් පස්සේ මේ ජනාවාස ආරම්භ වීම ආදි ශිලා යුගය දක්වා ඉතා ඈත අතීතයට යනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු ජනාවාස වර්ධනයේ ඉතිහාසය පිළිබඳව පරීක්ෂා කරන් පස්සේ මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ සංවිධානයක් නොමැති සරල ජනාවාස. අපි එහෙම කියන්නේ දැන් උදාහරණ වශයෙන් ගත්තොත් හිතන්න ආදි ශිලා යුගයේ දඩයක්කාරුවන් ඉදියා. ඉතින් මේ දඩයක්කරුවන්ට පළවැල එකතු කරන්න ස්ථිර ජනාවාස නැහැ. දැන් පළවැලක දැන් ඔන්න දඩයක්කරුවන් ඉන්නවා. මේ දඩයක්කරුවන් මුලින් එක කැලයක් කොටසක් තෝරගෙන ඒ කැලයක් කොටස පළවැල් නෙලාගෙන ඊට පස්සේ තමයි තවත් කොටසකට යන්නේ. මෙන්න මේ වගේ සංචාරක කියන්නේ තැන් තැන්වල සැරිසරමින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට ඉතා ඈත අතීතයේම දඩයක්කරුවන් ගස් බෙනවල ගල් ගුහාවල නැත්නම් ඔය මේ ගස්වල තියෙන කොළාතු මේ ගස්වල කොළාතු එකට එකතු කරලා මේ කූඩාරම් හදාගෙන තමයි ඒ අය ජීවත් වුනේ. ඒකට මෙන්න මේ අවස්ථාව තමයි ජනාවාසවල මුල්ම අවස්ථාව කියලා අපි හඳුනා ගන්නෙ. එතකොට සංචාරක සත්ත්ව පාලනය හා සලකුවෙතන ආරම්භ වීමෙන් පසුව ඔන්න ක්‍රමයෙන් අර්ධ ස්ථාවර ජනාවාස බිහි වුණා. දැන් කලින් තිබුණ ස්ථාවර නොවන ජනාවාස නේද? ඒව තනින් ගන්නේ දඩයක්කරුවන්ට තමන්ගේ ආහාර සොයා ගැනීමේ අවශ්‍යතාවය මත ඒව තනින් තනට ඒ ජනාවාස සංක්‍රමණය වෙනවා. දැන් සංචාරක සත්ත්ව පාලනය හා සලකුවෙතන ආරම්භ වීමක් පසුව මේ අර්ධ ස්ථිර ජනාවාස නිර්මාණය වුණා. කියන්නේ සංචාරක ඩේර යුගයේදී මිනිසුන් සතුන්ගේ හම් වලින් තනාගත්ත කූඩාරම් තමයි නිවාස ලෙස භාවිතා කළේ. නවශිලා යුගය ගත්තොත් නවශිලා යුගයේදී මිනිසුන් ස්ථිර ගෙවල් තනාගෙන ගම්මානවල ජීවත් වීමට පටන් ගත්තා. එතකොට දැන් මුලින් අර මුලින් අපි ගත්තොත් මේ දඩයක්කරුවන් පළවැන්දලා ගන්න සතුන් දඩයම් කරන්න ඕන හින්දා මුලින් නිර්මාණය වුණේ ස්ථාවර නොවන ජනාවාස. එතකොට සංචාරක සත්ත්ව පාලනය හා සලකුවෙතන නිර්මාණය වීම සමග ඊට පස්සේ නිර්මාණය වුණ අර්ධ ස්ථාවර ජනාවාස. දැන් සංචාරක සත්ත්ව පාලනයේදී වෙන්නේ මොකද්ද? සංචාරක සත්ත්ව පාලනයේදී මුලින්ම මේ දඩය කියන්නේ ඒ සංචාරක එඩරවරුන් ඉන්න මේ එඩරවරුන් තමන්ගේ ගව පට්ටි වෙන පුළුවන්, ඒ එළුරංචු වෙන පුළුවන්. ඒ අය දැන් මුලින් සරුසාර විදියට ඔය ගස්වැල් තියෙන ප්‍රදේශවලට මේ ගවයන් එක් රැස් කරනකොට අන්න ඒ ප්‍රදේශවල දේශගුණය වෙනස් වුණාම ඒ ස්ථානයකට යනවා. දැන් හැබැයි මේක දැන් අර්ධ ස්ථාවර ජනාවාස කියන්නේ ඕන මේ අවුරුදු 2ක් විතර එක ස්ථානයක ඉන්නවා. එතකොට අවුරුද්දක විතර කාලයක් එක ස්ථානයක තමන්ගේ ගවරංචුව තියාගෙන ඊට පස්සේ වෙනින් ස්ථාන වලට යනවා. එතකොට මෙන්න මේ හින්දා තමයි අපි අර්ධ ස්ථාවර ජනාවාස කියලා හඳුනා ගන්න ලබන්නේ. එතකොට නවශිලා යුගය ගත්තොත් නවශිලා යුගයේදී ගොවිතැන ආරම්භ වුණා, සත්ත්ව පාලනය ආරම්භ වුණා. ඒ අනුව ඔන්න නවශිලා යුගයේදී තමයි ස්ථිර ජනාවාස නිර්මාණය වෙන්නේ. දැන් හරිනේ. එහෙනම් මුලින්ම දඩයක්කරුවන් කොහොමද ජනාවාස නිර්මාණය කරගත්තේ? ඊට පස්සේ සංචාරක ඩේරවරුන් තමන්ගේ අර්ධ ස්ථාවර ජනාවාස නිර්මාණය කරනකොට ස්ථාවර ජනාවාස නිර්මාණය වෙලා තියෙන්නේ නවශිලා යුගයේදී. ඒ කොහොමද? ගොවිතැන හා සත්ත්ව පාලනය
නිර්මාණය මේ ආරම්භ වීමත් සමගම ඊට අමතරව කෘෂිකාර්මික විප්ලවය නේද ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ මේ ආරම්භුණ කෘෂිකාර්මික විප්ලවය කියන්නේ මේ ජනාවාස වර්ධනයේ සුවිශේෂී අවස්ථාවක් කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. නේද? කොට කෘෂිකාර එහෙනම් අපි ජනාවාස වර්ධනය පිළිබඳව හඳුනා ගනිද්දී මුලින්ම ලියන්න ඕනේ දඩයක්කරුවන්ගේ ජනාවාස නිර්මාණය වීම පිළිබඳව. ඊට පස්සේ ලියන්න ඕනේ සංචාරක ඩේවරුන් කොහොමද ජනාවාස නිර්මාණය කරගත්තේ. ඊට පස්සේ ඔත්ගොවිතැන නිර්මාණය නම් ඔත්ගොවිතැන සමග හා සත්ත්ව පාලනය සමග කොහොමද ස්ථිර ජනාවාස නිර්මාණය වුණේ කියලා ඊට පස්සේ හඳුන්වා දෙන්න ඕන. එතකොට ජනාවාස වර්ධනයේ තවත් වැදගත්ම අවස්ථාවක් තමයි මේ නාගරික ජනාවාස නිර්මාණය වීම. දැන් අපි කලින් කතා කරේ ග්‍රාමීය ආර්ථික ක්‍රමයක ඔය ගොවිතැන ඇසුරින් ජනාවාස නිර්මාණය වුණ විදිය තමයි අපි කලින් කතා කරේ. දැන් කතා කරන්නේ නාගරික ජනාවාස නිර්මාණය වීම පිළිබඳව. දැන් මේ ජනාවාස විකාශනය පිළිබඳ අවධානය යොමු කරනකොට ජනාවාස විකාශනයේදී නාගරික ජනාවාස ඉතාම වැදගත් වෙනවා. මොකද මෙහිදී නාගරික විප්ලවය කියන දැන් අපි කලින් කතා කරේ කෘෂිකාර්මික දීපයත් ඔස්සේ ස්ථිර ජනාවාස නිර්මාණය වීමට බලපෑවේ කෘෂිකාර්මික විප්ලවය. මෙහිදී නාගරික ජනාවාස නිර්මාණයට බලපාලා තියෙන්නේ නාගරික විප්ලවය කියලා අපිට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ නාගරික ජනාවාස නිර්මාණය වීම පිළිබඳ අවධානය යොමු කරනකොට පුරාවිද්‍යාඥයන්ට අනුව නගර වර්ධනය වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 4000 3500 අතර කාලවල කියලා අපිට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තා අපිට කියන්න පුළුවන් මෙසොපොතේමියාව. මෙසොපොතේමියාවේ ගංගා නිම්න ආශ්‍රයෙන් ලෝකයේ පැරණිම නගරවල නටබුන් හොයාගෙන තියෙනවා. එතකොට ටයිග්‍රීස් නිම්නයේ එරිදු නගරය ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ තමයි ටයිග්‍රීස් නිම්නයේ එරිදු නගරය හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 4500 දී පමණ යුප්‍රටිස් නිම්නයේ ඌරු නගරය නිර්මාණය වෙලා තියෙනවා කියලා පුරාවිද්‍යා සාක්ෂි මගින් හඳුන්වා දී තිබෙන නාගරික විප්ලවය ඇසුරින් නගර නිර්මාණය වීම පිළිබඳව හඳුන්වා දෙද්දී මේ මෙසොපොතේමියානු ගංගා නිම්නාශ්‍රයෙන් නිර්මාණය වුණු නගර යුප්‍රටිස් ටයිග්‍රීස් නිම්නවල නිර්මාණය වුණු නගර පිළිබඳව හඳුන්වා දෙන්න ඕන. දැන් මෙහෙම ශිෂ්ටාචාර ඇසුරු නගර නිර්මාණය වෙලා ඊට පස්සේ මේ නාගරීකරණය නයිල් නිම්නය කරා ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට ක්‍රිස්තු පූර්ව 3100 දී පමණ තමයි නයිල් නිම්නයේ මෙම්ෆිස් ලක්සෝර් නැමැති නගර බිහි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 2500 දී පමණ ඉන්දු නිම්නය මූලික කරගෙන මොහෙන්දජාරෝ සහ හරප්පා කියන නගර නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මුලින්ම අපි කියන්න ඕනේ මේ නාගරික විප්ලවය ඇසුරින් නාගරික ජනාවාස නිර්මාණය වීමේදී මුලින්ම ක්‍රිස්තු පූර්ව 4000 3500 අතර කාලයේදී මෙසොපොතේමියාවේ ගංගා නිම්න ඇසුරු කරගෙන මේ නගර නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ ටයිග්‍රීස් නිම්නයේ එරිදු නගරය ක්‍රිස්තු පූර්ව 4500 දී පමණ යුප්‍රටිස් නිම්නයේ ඌරු නගරය ඊට පස්සේ තමයි ක්‍රිස්තු පූර්ව 3100 දී නයිල් නිම්නයේ මෙම්ෆිස් හා ලක්සෝර් නැමැති නගර බිහි වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2500 දී පමණ තමයි ඉන්දු නිම්නය මූලික කරගෙන මොහෙන්දජාරෝ සහ හරප්පා කියන නගර බිහි වෙලා තියෙන්නේ. ඊට අමතරව නැගෙනහිර හා අග්නිදිග ආසියාවේ අපි අවධානය යොමු කළොත් මේ නැගෙනහිර හා අග්නිදිග ආසියාවේ නාගරික ජනාවාස නිර්මාණය වීම සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්. ඉහිදී අපිට මේ කියන්නේ නැගෙනහිර හා අග්නිදිග ආසියාවෙත් නාගරික ජනාවාස නිර්මාණය වීමේදී ඇතැන්ස් රෝම් ස්පාටා වෙන නගර අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මධ්‍යම ඇමරිකාවේ ගත්තොත් මධ්‍යම ඇමරිකාවේ නාගරික ජනාවාස පිළිබඳ අවධානය යොමු කරද්දී ග්වාතමාලාව, යුකටාන්, මෙක්සිකෝ යන රටවල ඒ රටවල නිර්මාණය වුණ මේ
මේ නාගරික ජනාවාස අපට හඳුනා ගන්න පුළුවන්. මේ මෙක්සිකෝව වගේ රටවල් ගත්තොත් නේද? මෙක්සිකෝව, යූකටාන්, ග්වාතමාලාව කියන ඒ රටවල් වල නාගරික ජනාවාස නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන්ම සැපොටෙක්වරු, මිස්ටෙක්වරු, ඇස්ටෙක්වරු කියන අය විසින් තමයි මේ මෙක්සිකෝව යන ප්‍රදේශවල, මෙක්සිකෝව, යූකටාන් කියන ඇමරිකානු ප්‍රදේශවල නාගරික ජනාවාස නිර්මාණය කරන්න මේ සැපොටෙක්වරු, මිස්ටෙක්වරු, ඇස්ටෙක්වරු විසින් ප්‍රධාන වශයෙන්ම හොඳ ප්‍රයත්නයක් දරලා තියෙනවා. දැන් ඔන්නෝම තමයි අපි නාගරික ජනාවාස විකාශනය සම්බන්ධව අවධානය යොමු කරේ. ඊට අමතරව අපිට හඳුනා ගන්න පුළුවන් මේ නගර නිර්මාණය වෙන්න අපි දැන් කලින් කතා කරේ කියන ග්‍රාමීය ජනාවාස නිර්මාණය වුණ විදියනේ. දැන් අපි කතා කරන්නේ නගර නිර්මාණය විදිය. අපි කලින් කතා කරේ ග්‍රාමීය ජනාවාස නිර්මාණය වුණ විදිය පිළිබඳව. දැන් කතා කරන්නේ නාගරික ජනාවාස නිර්මාණය වීම සම්බන්ධව. මේ නාගරික ජනාවාස පිළිබඳ අවධානය යොමු කරද්දී නාගරික ජනාවාස නිර්මාණය වෙන්න බලපාපු සාධක තියෙනවා. ඒ සාධක අතර සාධක කිහිපයක් මම කියන්නම් දැන්. එතකොට ඒවා තමයි සතුන් හීලෑ කිරීම, දියුණු ජල සම්පාදන ක්‍රම, දියුණු වී උද්ගවිතන ආශ්‍රයෙන් ආහාර අතිරික්තයක් ඇතිවීම, තබ හා යකඩ භාවිතා වීම, රෝදය හා රුවල යොදා ගැනීම, ගොඩබිම් හා ජල පරිවහනය පෙරට වඩා වේගවත් ක්‍රම යොදා ගැනීම. මෙන්න මේ වගේ සාධක හින්දා නාගරික ජනාවාස නිර්මාණය වීම ඉතාමත්ම වේගවත් වුණා. තවත් සාධක තමයි දේශ ගවේෂණ කටයුතු දියුණු වීම, වෙළඳ කටයුතු වර්ධනය වීම. මෙන්න මේ ඒවත් පසු කාලයක නගර වර්ධනය වෙන්න බලපාපු හේතු වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ජනාවාස වර්ධනය වීමේදී කතා කරා ඒ කියන්නේ අතීතයේ, ඉතා ඈත අතීතයේ දඩයක්කරුවන් තමයි ජනාවාස නිර්මාණය කරගත්තේ කොහොමද? ඊට පස්සේ සංචාරක ඉඩ යුගයේදී අර්ධ ස්ථාවර ජනාවාස නිර්මාණය වුණේ කොහොමද? ඊට පස්සේ අපි අවධානය යොමු කරා කෘෂි කාර්මික විප්ලවය ඇසුරෙන් කොහොමද මේ ස්ථාවර ජනාවාස නිර්මාණය වුණේ? ඊට පස්සේ අපි අවධානය යොමු කරේ මේ ජනාවාස නිර්මාණය වීමේදී තාමත්ම වැදගත්ම අවස්ථාවක් තමයි මේ නාගරික විප්ලවය ඇසුරින් නාගරික ජනාවාස නිර්මාණය වීම. නාගරික විප්ලවය නාගරික ජනාවාස නිර්මාණය වෙන්න බලපෑව වගේම කාර්මික විප්ලවයත් නාගරික ජනාවාස නිර්මාණය වෙන්න බලපාලා තියෙනවා. එතකොට 18 වන සියවසේ මැද භාගයේදී තමයි මේ කාර්මික විප්ලවය ඇති වෙන්නේ. එතකොට කාර්මික විප්ලවය ඇතිවීමත් සමග ජනසංඛ්‍යාව හා නගර ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එතකොට මේ කාර්මික විප්ලවය ඇසුරින් නගර වර්ධනය වීම අපි හඳුන්වා දෙනවා මෙන්න මේ අවධිය දෙවන නාගරික විප්ලවය වශයෙන්. එතකොට කාර්මික විප්ලවය සමග බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රාශියක්ම කෘෂි කර්මාන්තය යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ කාර්මික විප්ලවය සිදු වුණේ විවිධ කර්මාන්ත බිහි වුණා. නව නිර්මාණ බිහි වුණා. එතකොට මේ නව තාක්ෂණය ඇසුරින් විවිධ නිර්මාණය වෙන්න බලපෑවා. එතකොට කාර්මික විප්ලවයේදී කෘෂි කර්මාන්තය යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපි කතා කරේ ජනාවාස විකාශනය වීම සම්බන්ධව. මේ ජනාවාස විකාශනය වීම සම්බන්ධව අවධානය යොමු කරනකොට වර්තමානයේ මේ 20 වන සියවස පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. 20 වන සියවසේ සංවර්ධිත රටවල මුළු ජන සංඛ්‍යාවෙන් 70%ක් 80%ක් පමණම නගරවල ජීවත් වෙලා කියලා මේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මොකද්ද 20 වන සියවස වෙනකොට මේ සංවර්ධිත රටවල්. ඒ කියන්නේ යුරෝපය, ඇමරිකාව, ජපානය වගේ සංවර්ධිත රටවල් තියෙන නේද? මේ සංවර්ධිත රටවල් වල මේ මුළු ජන සංඛ්‍යාවෙන්, ඒ රටවල් වල ඉන්න මුළු ජන සංඛ්‍යාවෙන් 70%ක් 80%ක් පමණම ජීවත් වෙන නගරවල කියලා හොයාගෙන තියෙනවා. 1950 වෙන විට සංවර්ධනය වෙමින් පවතින රටවල්. ඒ කියන්නේ ලංකාව, ඉන්දියාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල වසරකට 5%ත් 11%ක් බැගින් ජන සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. එතකොට
මෙන්න මේ අවධිය මෙසේ කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සංවර්ධිත රටවල් වල නාගරික කියන්නේ නගරවල ජීවත් වන ජන සංඛ්‍යාව කියන්නේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා ගම්වල ජීවත් වෙන ජන සංඛ්‍යාවට වඩා. මෙන්න මේ අවධිය අපි නගර වර්ධනය වෙන මේ අවධිය අපි හඳුන්වා දෙන්නේ ගතික නාගරික ජනාවාස යුගය වශයෙන්. එතකොට අපි ජනාවාස විකාශනය සම්බන්ධ අවධානය යොමු කරද්දී මේ ගතික නාගරික ජනාවාස යුගය සම්බන්ධවත් අවධානය යොමු කරන්න ඕන. එතකොට අපි දැන් මෙහිදී කතා කරේ ජනාවාස විකාශනය වීම සම්බන්ධ. එතකොට ඊට ඈත අතීතයේ ඉඳන් 20 වන සියවස දක්වාම මේ 20 වන සියවසේ ගතික නාගරික ජනාවාස වර්ධනය දක්වාම අපි මේ ජනාවාස විකාශනය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගත්තා. ඒකට ජනාවාස සම්බන්ධව ඉදිරි වීඩියෝ වලදී අපි ජනාවාස වර්ගයක් කියන්නේ මොකක්ද? ග්‍රාම්‍ය ජනාවාසයක් කියන්නේ මොකක්ද? නාගරික ජනාවාසයක් කියන්නේ මොකක්ද? ජනාවාස රටා මොනවද කියලා අපි ඉදිරි වීඩියෝ වලින් සාකච්ඡා කරනවා. එතකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.